අද අපි කතා කරන්න යන්නේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 40ටත් වඩා වැඩි වෙන රටක් ගැන. Oh my god. ඒ තමයි ජිබූටි. අප්‍රිකාවේ එතියෝපියාවට ආසන්නයෙන් පිහිටලා තියෙන අමුතුම සුන්දර රටක් තමයි ජිබූටි කියන්නේ. මේ පිහිටලා තියෙන්නේ හෝර්න් ඔෆ් අප්‍රිකා කියන වැදගත් භූගෝලීය ප්‍රදේශයේ. රතු මුහුද අසල තියෙන නිසා ලෝකයේ වැදගත් නාවික මාර්ගයක් මැද තියෙන රටක් විදිහට ජිබූටිට විශේෂ තැනක් හිමි වෙනවා. Wow. මේ රටේ භූමි ස්වභාවය නම් අතිශයින්ම වියලි උණුසුම් සම්මිශ්‍රණයක් පෙන්눔 කරන අතර ජිබූටි කියන්නේ උණු වෙමින් පවතින භූමියක් ලෙසද අර්ථ දක්වන්න පුළුවන්. Oh my god. කිම්හානේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 40ටත් වඩා වැඩි වන අතර ජිබූටි ලෝකයේ උණුසුම්ම රටවල් අතරින් එකක් විදිහට සලකනවා. Yes. භූමි ප්‍රමාණය වර්ග කිලෝමීටර් 23200ක් පමණ වන අතර ජනග්‍රහණය මිලියන 1කට ආසන්නයි. ජිබූටි ජනතාව ප්‍රධාන වශයෙන් සෝමාලි සහ අෆාර් වර්ගවලට අයත් වන අතර ඔවුන්ගේ ප්‍රධාන ආගම විදිහට හඳුන්වන්නේ ඉස්ලාම් ආගමයි. මොවුන්ගේ නිල භාෂාව විදිහට ඇරබික් හා ෆ්‍රෙන්ච් භාවිතා වන අතර සෝමාලි සහ අෆාර් කියන භාෂාද ඔවුන් එදිනෙදා ජීවිතයේදී භාවිතා කරනවා. රටේ අගනුවර ජිබූටි සිටි වන අතර මේ ව්‍යාපාරික හා නාවික කටයුතුවලදී ඉතා වැදගත් නගරයක් විදිහට සලකනවා. උෂ්ණත්වය අධික වුණත් ජිබූටි කියන්නේ සුන්දර රටක්. මේ වගේ ලස්සන රටක් පිළිබඳ තොරතුරු දැනගන්න ඔයත් කැමති නම් දැන්ම අපිත් එක්ක එකතු වෙන්න.